මචල්ලා වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියනවා මම මේ වගේ දේවල් පිළිගන්නේ නැහැ කියලා. මම මුලින්ම මේ ගෙදර ස්ටෝරි එක කියන්න. බලට ඇහුණ දේ සද්දේ. අනේ මන්ද මාර ෆීලිං එකක් එන්නේ. ඕ මම ස්ටෝරි එක කියන්නම්. මේක කනත්තක් නෙවෙයි මේක සාමාන්‍ය ගෙයක්. මේ ගෙදර මීට අවුරුදු 28කට කලින් මිනිස්සු හිටපු ගෙයක්. මේ ගෙදර හිටපු පොඩි ළමයෙක්ගේ උපන්දිනයකට පාටියක් දීලා ඊට පස්සේ මේ ගෙදර කොහොම හරි පාටිය ඇතුළතුලදී ගිනි අරගෙන ඊට පස්සේ මේ පාටියට ආව 8 දෙනාම මැරිලා එක්කෙනෙක් ස්පිරිතාලයට ගියාට පස්සේ මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ මැරිච්ච 58 දෙනාගේ සොහොන් තමා මේ තියෙන්නේ. දැන් ඉතින් අපි ඇතුළට යමු. කස්ටිය දැන් අපි ඇතුළේ ඉන්නේ. බලපන් මේ ගෙදර හැටි. අනේ මන්දා දැන් නම් ටිකක් බයයිත් එක්ක. උඹලට මොකක් හරි වැටෙනව ඇහුණාද? අනේ මන්දා මට ඇහුණා විතරක් නෙවෙයි කවුරු හරි මේ යනවා වගේ තේරෙනවා. උඹලා දන්නවද දන්නේ නෑ. මම අහලා තියෙනවා කතාවක් කැමරාවට හොල්මන් පෙන්නවා කියලා. මං ජීවිතුන් අතරින් ආවොත් බලමු හිටියද කියලා. A few moments later. මචල්ලා දැන් නම් තත්ත්වේ භයානකයි. මම යන්න හිතුවා ඊළඟ එපිසෝඩ් එකේදී යාළුවෙක්වත් අරන් එන්න වටේම දැන් ශබ්ද ඇහෙනවා.